Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. මම අද ගෙදර රටේන්දි කේක් එකක් හදන්න හිතුවා. සහ මම කොහොමද ඒක හදන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් බලමු මම කොහොමද රටේන්දි කේක් එක හදන්නේ කියලා. මුලින්ම අපි ingredients ටික බලමු. පිත්තර 3ක් අරගෙන තියෙනවා. කජු අරගෙන තියෙනවා. බටර් අරගෙන තියෙනවා. vanilla අරගෙන තියෙනවා. චීනි අරගෙන තියෙනවා. රටේන්දි සහ පිටි අරගෙන තියෙනවා. ඔයාලට මම description box එකේ දාන්නම් මේ ingredients මම කොච්චර ගත්තද කියලා. මුලින්ම මම කරන්නේ මේ රටේන්දි ටික මද රස්නේ වතුර කෝප භාගයක් සහ baking powder චුට්ටක් දාලා මේක හොඳට පෙඟෙන්න දෙනවා. පැය දෙකක් විතර මම පෙඟෙන්න දෙනවා මේක. මේ තමයි රටේන්දි ටික පැය දෙකකට පස්සේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා මේක. දැන් මම රටේන්දි කේක් එක හදන්න පටන් ගන්නවා. මුලින්ම මම අපි සාමාන්‍ය බටර් කේක් එකක් හදන විදිහටම බටර් සහ සීනි ඇඩ් කරා. ඊපස්සේ මේක බටර් සහ සීනි ටික හොඳට දිය වෙනකන් බීට් කරගන්නවා. ඊට පස්සේ මේ වටේ තියෙන ටික හොඳට කලවම් කරගන්නවා. මේක අපි සීනි එක හොඳට දිය වෙනකන් බීට් කරගන්නවා. දැන් මේකේ සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් බිත්තර ටික එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම oven එක preheat වෙන්න තියනවා 180ට. දැන් මේ විදිහට සීනි ටිකත් හොඳටම දිය වෙලා තියෙනවා. දැන් මම මේකට පිටි එකතු කරනවා. පිටි ග්‍රෑම් 125ක් එකතු කරනවා. මේකෙන් කිරවනවා. මේක බීට් කරන්න කලින් චුට්ටක් මේ විදිහට හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මේ විදිහට බීට් කරගන්නවා. ආයෙත් එක සැරයක් මේ විදිහට වටේ තියෙන ටික ඔක්කොම කලවම් කරනවා. ඊට පස්සේ මම මේකට වැනිලා චුට්ටක් එකතු කරනවා. ආයෙත් චුටි වෙලාවක් මේක බීට් කරනවා. මම මේක බීට් කරලා ඉවරයි. රටේන්දි ටික එකතු කරලා හොඳට කලවම් කරනවා. මේ වෙලාවෙදිම මම කජු ටිකත් එකතු කරනවා. කජු ටික එකතු කරලා ඒ ටික හොඳට කලවම් කරගන්නවා. මම කජු මේ විදිහට චුට්ටක් ඉතුරු කරගත්තා. කේක් එකේ උඩට දාන්න. ඉතුරු ටික මේකට කලවම් කරගත්තා. අපි මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට මම මේ ටික හොඳට කලවම් කරගත්ත රටේන්දි ටික දාලා මම අද මේ බේකින් ට්‍රේ එකේ තමයි කේක් එක බේක් කරන්නේ. මම මේකට අරගෙන තියෙනවා බේකින් පේපර් එකක්. මේ විදිහට බේකින් පේපර් එක තියාගන්නවා. මේ විදිහට තියාගෙන ඊට පස්සේ බැටර් එක මේ විදිහට දානවා.
මේ විදිහට කේක් එක බේකින් ට්‍රේ එකට දාලා මේ කජු ටික මේක උඩට දානවා. මම කේක් එක විනාඩි 25ක් බේක් කරගත්තා. මේ විදිහට කේක් එක ගොඩක් රසට ලස්සනට තිබ්බා. ඉතින් ඔයාලත් මේක හදලා මට කියන්න කොහොමද රස කියලා. මම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. පරිස්සමෙන් ඉන්න.